අයිබෝවන් දුවේ පුතේ අදත් ශිවන්ති ටැමිල් ක්ලාස් YouTube නාලිකාව හරහා පුංචි දූල පුතාලට වැදගත් වෙන පාඩමක් අරන් ආවා. මේක විශේෂයෙන්ම 7 වසරේ දූල පුතාලට තමයි වැදගත් වෙන්නේ. හරි. අපි බලමු මොකක්ද අද පාඩම කියලා. පුතේ දෙමළ භාෂාවෙන් ඔයාලා අහලා ඇති මෙන්න මෙහෙම වචනයක්. ඔන්න බලන්න තොලිල් පෙයර්. සාමාන්‍යයෙන් අපි කියන්නේ තොලිල් කියලා පුතාලා අහලා තියෙනවා රැකියාවකට තොලිල් කියලා අපි පාවිච්චි කරනවා. හැබැයි තොලිල් පෙයර් කියලා මෙතන කතා කරන්නේ පුතේ රැකියා නාම ගැන නෙවෙයි. අපි අහලා තියෙනවද පුතේ ක්‍රියා නාම කියලා. සිංහල භාෂාවෙන් අපි කතා කරමු. ක්‍රියාපදයක් නාම පදයක් බවට පත් කරන අවස්ථාව ගැන තමයි පුතේ මම මේ පාඩමේ කියලා දෙන්න යන්නේ. පුතාලට 7 වසරේ මේ පාඩම තියෙනවා. මේ අහන්නකෝ. දැන් අපි බලමු පුතේ ක්‍රියාපද කීපයක් අරගන්න. දුවනවා, පනිනවා, කියවනවා, කනවා, බොනවා මේ විදිහට ගොඩාක් ක්‍රියාපද පුතාලා දන්නවා. දැන් මේ ක්‍රියාපදය අපි නාම පදයක් කරමු. ඔන්න පුතේ දුවනවා දිවීම, නටනවා නැටීම. ඊට පස්සේ අපි හිතමු පනිනවා පැනීම. දැන් පැහැදිලි නේද මම කරන්න යන පාඩම? එහෙනම් ක්‍රියාපදයක් නාම පදයක් බවට පත් කරන්නේ කොහොමද කියලා දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න යන්න. හරි පුතේ. මේ ක්‍රමේදී මේ නාම ක්‍රියාපදයක් නාම පදයක් කිරීමේදී දෙමළ භාෂාවේ ක්‍රියාමූලයේ අගට මොකක් අගටද පුතේ? ක්‍රියාමූලයේ අගට මෙන්න මේ වචන දෙක එකතු කරනවා. එකක් තමා අත්තල්. එකක් අත්තල්. අනිත් එක තමයි පුතේ දල්. එකක් අත්තල් අනිත් එක දල්. කොහටද මේවා දෙක එකතු කරනවා කියමන්නේ? මේ දෙකම එකතු කරන්නේ ක්‍රියාමූලයේ අගට. කොහටද? ක්‍රියාමූලයේ අගට. එහෙනම් ඔන්න ක්‍රියාමූලයේ අගට අත්තල් සහ දල් එකතු කිරීමෙන් අපට හදා ගන්න පුළුවන් ක්‍රියා නාමය. හරි පුතේ. හරිනේ? දැන් පැහැදිලි. මොකද්ද අපි කතා කරේ? ක්‍රියාමූලයේ අගට අත්තල් හෝ දල් එකතු කිරීමෙන් ක්‍රියා නාමය සකස් කරගන්න පුළුවන්. අපි පළවෙනියෙන්ම බලමු පුතේ මොනවාද ක්‍රියාමූල කියලා. හරි. ක්‍රියාමූල තමා පුතේ දෙමළ භාෂාවේ ගොඩාක් ව්‍යාකරණ කොටස් වලට වැදගත් වෙන්නේ. මේක පාදක කරගෙන මේ ක්‍රියාමූල පාදක කරගෙන තමා අතීත වර්තමාන අනාගත ක්‍රියාපද සකස් කරන්නේ. ඊට පස්සේ පිනිසාර්ථ සකස් කරන්නේ. පූර්ව ක්‍රියා සකස් කරන්නේ. මේවා හැම වෙලාවෙම අපි යොදාගන්නේ මොකද පාදක කරගන්නේ? ක්‍රියාමූල. පුතේ බලන්න ක්‍රියාමූල කිහිපයක් අපි අරගමු. ඔන්න මේ වචනේ බලන්න. ඕඩු. ඔන්න ක්‍රියාමූලයක්. මේ කියන්නේ ක්‍රියාමූලේ මුල් ස්වරූපයෙන් තියෙනවා. කිසිම වෙනසකට භාජනය වෙලා නැහැ. ඊට පස්සේ අපි ගමු විලයාඩු. සෙල්ලම් කරන එහෙම නැත්නම් සෙල්ලම් කරනු කියන අදහස. හරි? ඊට පස්සේ අපි ගමු වාසි. කියවනු එහෙම නැත්නම් කියවන. කුඩි. බොනු එහෙම නැත්නම් බොන. තව ගමු අපි සමේ. උයනු උයන. වා එනු එහෙම නැත්නම් එන. තා දෙනු එහෙම නැත්නම් දෙන කියන අදහස. right. ඒ වගේ ක්‍රියාමූල ගොඩක් තියෙනවා පුතේ. හොයලා එකතු කරගන්න. දැන් මම උදාහරණයක් විදිහට පුතාලට මේ පාඩමෙන් පහසු වෙන්න ඕන ක්‍රියාමූල කිහිපයක් අරගත්තා. මොනවද පුතේ? ඕඩු, විලයාඩු, වාසි, කුඩි, සමේ, වා, තා වගේ ඒවා. හරි. දැන් ඔන්න ක්‍රියාමූල කියන කොටස අපි අඳුරගත්තා. දැන් ක්‍රියාමූලයේ අගට එකතු කරන්න ඕනි කියලා කිව්වා පුතේ. අපි මෙහෙම ගමුකෝ. ක්‍රියාමූලයේ අගට එකතු කරන්න ඕනි කියලා කිව්වා එකක් අත්තල් අනිත් එක දල්. දැන් මේකයි පුතේ ප්‍රශ්නේ. අපිට ක්‍රියාමූලයේ අගට එකතු කරන්න තියෙන එක වචනයක් නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි වචන දෙකක් තියෙනවා. දැන් ගැටලුවක් අත්තල් එන්නේ මොනාටද? දල් එන්නේ මොනාටද කියලා. හරි. අපි මේක මෙහෙම විසඳගමු. දැන් පුතේ මෙන්න මෙහෙම ගන්න. අපි group A කියලා එක කොටසක් ගමු. group A කියලා පාඩයක් අරගමු. හරි. ඒ group A එකේ මෙන්න මේ ක්‍රියාමූල ටික තියෙනවා. ඔන්න ක්‍රියාමූල තියෙනවා බොහෝ ප්‍රමාණයක්. ගොඩාක් තියෙනවා.
ඒ අතරින් අපි මේ කොටස වෙන් කරලා අරගමු. බලමු මොනවද ගන්න කොටස. ඔන්න බලන්න පුතේ. ක්‍රියාමූලය. ඒ කියන්නේ විනය අඩි 1 මෙන්න මේ කියන ශබ්ද වලින් අවසන් වෙන්න ඕනේ. ඔන්න බලන්න පුතේ. ක්‍රියාමූලය ශබ්දය. ඊ ශබ්දය. අයි ශබ්දය. ඊට පස්සේ පුතේ කෙටි ශබ්දයකට පසු ශබ්දය. කෙටි ශබ්දයකට පසු වූ ශබ්දය සහ එක අකුරක් එනවා කියන අක්ෂරය. ඔන්න ගෲප් A කියන කොටසට අපි මෙන්න මේ ගෲප් A කියන කුලකයට දානවා මොන විදිහේ ක්‍රියාමූලද පුතේ? ක්‍රියාමූලය අවසන් වෙනකොට ශබ්දයක්. ක්‍රියාමූලය අවසන් වෙනකොට ඊ ශබ්දයක්. ක්‍රියාමූලය අවසන් වෙනකොට අයි ශබ්දයක්. හෝ කෙටි ශබ්දයකට පසු ඌ ශබ්දය හෝ අල් රයන්න කියන අක්ෂරයෙන් අවසන් වෙන ක්‍රියාමූල කුලකය අපි අරගන්නවා. හරිද පුතේ? මේ කොටසෙන් අවසන් වෙන ක්‍රියාමූල ක්‍රියානාම වලට පත් කරද්දී අපි ඒ ක්‍රියාමූලයකට ըත්තල් කියලා එකතු කරනවා. මොකක්ද එකතු කරන්නේ? ըත්තල්. ඔන්න දැන් පළවෙනි කුලකය ගැන කතා කරා. මොනවාද අයිති වෙන්නේ? හොඳට පාඩම් කරගෙන අර ඉංග්‍රීසි වල වවල්ස් වගේ මේක පාඩම් කරගන්න. ක්‍රියාමූලය ඊ අයි කෙටි ශබ්දෙට පස්සේ ඌ ශබ්දෙන් අවසන් වන ඒවා සහ අක්ෂරයෙන් අවසන් වන ක්‍රියාමූලකට ըත්තල් එකතු කිරීමෙන් ක්‍රියානාමය සකස් වේ කියලා පාඩම් කරගමු. හරි. අපි උදාහරණ කිහිපයක් අරන් බලමු. ඔන්න අපි ශබ්දෙන් අවසන් වෙන ක්‍රියාමූල කිහිපයක් ගමු. නඩ කියලා කියන පුතේ ඇවිදිනු එහෙම නැත්නම් ඇවිදින. ශබ්දෙන් අවසන් නම් ක්‍රියානාමය හදන්න අපි ըත්තල් දාන. නේ? ඒ නිසා ඔන්න පුතේ ըත්තල් එකතු කරා. එහෙනම් නඩ දන ըත්තල් නඩත්තල් ඇවිදීම. නඩත්තල් කියන්නේ මොකද? ඇවිදීම. හරි පුතේ. ඔන්න ශබ්දෙ හින්දා ըත්තල් එකතු කරා. තව උදාහරණයක් ගමු. පුතේ පර කියලා කියන්නේ ඉගිලෙනවා කියන අදහසනේ. ඉගිලෙනු නැත්නම් ඉගිලෙන. එහෙනම් ඉගිලීම, පෑඹීම කියන ක්‍රියානාමය හදන්න ශබ්දෙන් අවසන් නම් ඒක අගට අපි ըත්තල් කියලා දානවා. එහෙනම් ඉගිලීම කියන ක්‍රියානාමය හැදෙනවා පුතේ පරත්තල්. හරිනේ? ඔන්න ශබ්දෙන් අවසන් නම් පුතාලා ක්‍රියානාමයකට ըත්තල් එකතු කරා. අර කුලකේ ඊළඟ එක තමයි ඊ. ඊ ශබ්දෙන් අවසන් එකක් බලමු අපි. වාසි කියන්නේ පුතේ read එහෙම නැත්නම් කියවනවා කියන අදහස. කියවනු කියවන. අපි හදන්න යනවා කියවීම කියලා. එහෙනම් ඊ ශබ්දය ըත්තල්. වාසිත්තල් කියලා පුතාලා අහලා තියෙනවා. එනදු පොළදු පෝක්කු පුත්තහම් වාසිත්තල්. කියවීම. එහෙනම් වාසියකට එකතු වෙන අත්තල් වාසිත්තල් කියවීම. ඔන්න පුතේ අපි ըත්තල් එකතු කරේ ඇයි? ක්‍රියාමූලය ඊ ශබ්දෙන් අවසන් වන නිසා. right තව එකක් ගමු අපි ඊ ශබ්ද එක. කුඩි. ඊ ශබ්දය. එහෙනම් බය නැතුව එකතු කරන්න පුළුවන් ක්‍රියානාමය හදන්න මොකද්ද? ըත්තල්. කුඩි දාන ըත්තල්. කුඩිත්තල් බීම. කුඩිත්තල් කියන්නේ මොකද්ද පුතේ? බීම. හරිනේ? දැන් ඔන්න ශබ්දේ ඊ ශබ්දේ. අපි තව එකක් ගමු. අයි ශබ්ද එකක් ගමු. කදේ කියන්නේ පුතේ කතා කරන එහෙම නැත්නම් කතා කරන. මේක මම පුතාලා හොඳට කියවන්න. කදෙයි. කදෙයි අවසන් වෙන ශබ්දේ අයි. එහෙනම් ප්‍රශ්නයක් නෑ. එකත් ක්‍රියානාමයක් හදද්දි පුතේ ըත්තල් කියලා තමයි එකතු කරන්නේ. එහෙනම් කදේ දන ըත්තල් කදෙයිත්තල්. කතා කිරීම. හරි. තවත් අපි අයි ශබ්ද එකක් ගමු. සමේ කියන්නේ පුතේ උයනවා කියන අදහසනේ. උයනු එහෙම නැත්නම් උයන. හරි. ඒක අවසන් වෙන්නේ හොඳට කියවන්න. සමෙයි සමෙයි අයි ශබ්දේ. එහෙනම් අපිට එකතු කරන්න පුළුවන් ըත්තල්. සමෙයිත්තල් ඉවීම කියලා ඔන්න ක්‍රියානාමය හදන්න පුළුවන්. මොකද්ද අපි ගත්ත කොටස ඊ සහ අයි ශබ්දෙන් අවසන් වෙන ක්‍රියාව. හරි. අපි ඊළඟට යමු. කෙටි ශබ්දයට පසු ඌ ශබ්ද. මොනවාද පුතේ කෙටි ශබ්ද? ඔන්න පුතේ ස්වරාක්ෂර 12ක් තියෙනවනේ. ඔන්න බලන්න ස්වරාක්ෂර 12ක් කෙටි සහ දීර්ඝ කියලා වෙනස් වෙනවා. කෙටි ආ දීර්ඝයි. इ කෙටි ඊ දීර්ඝයි. උ කෙටි ඌ
දීර්ඝයි. ඒ කෙටි. ඒ දීර්ඝයි. ඒ I කෙටි. O කෙටි. O දීර්ඝයි. අව් කෙටි. එහෙනම් අපිට දීර්ඝ සහ කෙටි කියලා මේ ස්වරාක්ෂර 12 අවසන් මේ වෙන් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම යන්කෝ මොකක්ද මේ ක්‍රියාමූල වලට මේක ගැලපෙන්නේ කියලා. අපි කතා කරන්නේ කෙටි ශබ්දෙට පස්සේ ඌ ශබ්ද. මෙන්න මේවා බලන්න පුතේ. එඩු. මේ බලන්න. එඩු. ඇදෙනවද? නෑ කෙටි. හැබැයි අවසන් වෙන ශබ්දය ඌ. එඩු. කෙටි ශබ්දෙට පස්සේ ඌ. හැබැයි පුතේ මේක බලන්න. ඕඩු. මෙතන ඕ කියලා ඇදිලා. එහෙනම් දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ. මේක බලන්න පුතේ. කොඩු. කො. කෙටි. එහෙනම් කෙටි ශබ්දෙට පස්සේ ඌ. හැබැයි මේක බලන්න පුතාලා. විලයාඩු. මේ බලන්න පුතේ යා කියලා මෙතන ඇදිලා තියෙනවා. එහෙනම් මේක දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ ශබ්ද. දැන් පැහැදිලිනේ දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ ශබ්ද සහ කෙටි ශබ්දෙට පස්සේ ඌ ශබ්ද අඳුන ගන්න විදිය. මේක කෙටි, මේකත් කෙටි, මේ දෙකම දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ ශබ්ද. හරි. අපි කතා කරන්නේ අපේ මේ කුලකෙට අයත් වෙන්නේ කෙටි ශබ්දෙට පස්සේ ඌ ශබ්ද. අපි එකක් ගමු අර ගත්තා වගේ. කොඩු, දෙනු එහෙම නැත්නම් දෙන කියන අදහස. කොඩු කෙටි ශබ්දෙට පස්සේ ඌ ශබ්ද නම් අපි එකතු කරනවා උත්තල්. කොඩු දනත්තල් කොඩුත්තල් දීම කියන අදහස. හරි. අපි තව එකක් ගමු. එඩු. එඩු කියන්නේ ගන්නවා. එඩු දන එත්තල් එඩුත්තල් ගැනීම. හරි. ඔන්න පුතේ අපි ඉගෙන ගත්තා එත්තල් එකතු කිරීමෙන් ක්‍රියානාම හදන හැටි. එත්තල් එකතු කරන්නේ මොන වගේ ක්‍රියාමූල වලටද? ක්‍රියාමූලය ඊ උ සහ කියන්නේ ඊ කෙටි ශබ්දෙට පස්සේ ඌ සහ අල් රයන්න කියන අක්ෂරය කියලා කිව්වා. අපිට දැන් ශබ්ද ටික ඉවරයි. අපි ගන්නවා එකම අකුරක් ගැන අවධානය දෙන්න ඕනේ. ඒ කියන්නේ අල් රයන්ෙන් අවසන් වෙන එකක් ගමු. පාර බලනු එහෙම නැත්නම් බැලීම. පාර නම් අපි අල් රයන්ට එකතු කරන්නේ එත්තල්. පාර්තල් බැලීම. හරිනේ පුතේ? පැහැදිලිනේ? තව එකක් ගමු. වලර් කියලා කියනවා ඇති දැඩි කිරීම වර්ධනය වගේ අදහසක්. ඒතර වලර් දනත්තල් වලර්තල්. ඇයි අල් රයන්ෙන් අවසන් නම් ඒත් අපි එකතු කරන්නේ එත්තල්. එහෙනම් ඔන්න පළවෙනි කොටස ඉගෙන ගත්තා අපි කොහොමද එත්තල් එකතු කරන්නේ කියලා. එහෙනම් එත්තල් එකතු කරන්නේ ගැටලුවක් නැහැ. තව එක කොටසක් තියෙනවා. දල් එකතු කරන්නේ මොනකටද කියලා. හරි. ඒ කොටස බලමු අපි. පුතේ මේ කුලකයට අයිති වෙන්නේ දල් එකතු වෙන කුලකයට අයිති වෙන්නේ මෙන්න මේක. දීර්ඝ ශබ්දයකට පස්සේ ඌ ශබ්ද. දීර්ඝ ශබ්දයකට පසු ඌ ශබ්දය. අකුර නෙවෙයි ඌ ශබ්දය. යෙදෙන ක්‍රියාමූල වලට අපි යෙදෙන ක්‍රියාමූල අපි මොනවද කරන්න යන්නේ? ක්‍රියානාම කරන්න යනවා නම් මොනවද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපේ අරමුණ මොකද්ද? ක්‍රියානාම හදන්න. එහෙනම් දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ ශබ්දෙන් අවසන් වෙන ක්‍රියාමූල ක්‍රියානාම හදද්දී ඒක අගට තමයි පුතේ දල් එකතු කරන්නේ. එහෙනම් ඔන්න දල් එකතු කරන්නේ කලින් කතා කරපු කුලකයට දල් එකතු කරන්නේ දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ ශබ්දයේ දෙන ක්‍රියාමූල වලට. හරි උදාහරණ කිහිපයක් බලමු අපි. right ආඩු ආ කියලා ඇදෙනවා ඌ ශබ්දෙන් අවසන්. එහෙනම් අපි එකතු කරන්න ඕනේ ආඩු නම් දල්. ආඩු දන්න දල් ආඩුදල් නැටීම. ආඩුදල් නැටීම. හරිනේ පුතේ? ආඩු දන දල් ආඩුදල් නැටීම. right අපි ඊළඟට යන් පාඩු ගයනු නැත්නම් ගයන. දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ ශබ්දයක් නේ පා කියලා ඇදිලා තියෙනවා ආ කියලා ඇදිලා තියෙනවා. එහෙනම් පාඩුදල් ගැයීම. හරිනේ? පේසු කියලා කියනවා පුතේ කතා කිරීම. බලන්න පුතේ පේ කියලා මෙතන ඇදෙනවා. එහෙනම් පේසුදල් පේසුදල් කතා කිරීම.
තව එකක් තියෙනවා වීසු. විසි කරනවට අපි කියනවා වීසු. දීර්ඝ ශබ්දයක්. එහෙනම් වීසුදල් විසි කිරීම. එහෙනම් දල් එකතු කරන්නේ පුතේ දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ ශබ්දේන ක්‍රියාමූලාගට. ඒ මේ එකතු කිරීමෙන් ඒ ක්‍රියානාමය නාම පදයක් නැත්නම් ක්‍රියානාමයක් බවට පත් කරන්න පහසුයි. right. පුතේ මීට අමතරව දෙමළ භාෂාවේ තව ක්‍රියාමූල කීපයක් තියෙනවා පොඩ්ඩක් විශේෂයි. එයාලා මේ කියන රීතියට අයිති වෙන්නේ නැහැ. එයාලා පොඩ්ඩක් වෙනස්. හැබැයි ඒකෙත් දල් සහ අත්තල් එකතු වෙනවා. මේ වචන ටික බලන්න පුතේ. වා කියලා කියන්නේ එනවා කියන අදහස. පැමිණීම. වා කියන ක්‍රියාමූලය පැමිණීම කියලා හදද්දී වා කියනක වරු බවට පත් වෙලා අත්තල් එකතු වෙනවා. වරුත්තල්. පැමිණීම. හරිද? ඒක චුට්ටක් වෙනස්. හරි? ඒ නිසා ඒ විශේෂ ක්‍රියාමූල කිහිපයකුත් තියෙනවා. හරිද? වරුත්තල් පැමිණීම. ඒ වගේ ඒවත් තියෙනවා. හැබැයි පුතේ හරිම ලේසි අර මං ඉස්සෙල්ලා කතා කරපු විදිහට ආදරණීය දුවේ පුතේ අපි ක්‍රියාමූල කොටස් දෙකකට බෙදාගත්තා. පළවෙනි කොටසට අයිති වුණා ක්‍රියාමූලය ඊ අයි කෙටි ශබ්දෙට පස්සේ ඌ ශබ්දය සහ රෑන්. එහෙම තියෙන ක්‍රියාමූල අපි ක්‍රියානාම කරන්න ක්‍රියාමූලයකට අත්තල් එකතු කරා. ඊළඟ කොටස අපි කතා කරා ක්‍රියාමූලය දීර්ඝ ශබ්දෙට පස්සේ ඌ ශබ්දයක් යෙදෙනවා නම් ඒකකට අපි දල් එකතු කරලා ක්‍රියානාමය හැදුවා. ඊට විශේෂ ක්‍රියාමූල කීපයක් තියෙන එකක් විතරක් මම කතා කරා තම 7 වසරේ හිඳලා වා කියන එක වරුත්තල් බවට පත් වෙනවා කියලා කතා කරා. හරි මම හිතන්නේ 7 වසරේ දූල පුතාලට මේ කොටස ව්‍යාකරණ කොටස 7 වසරේ දූල පුතාලා ඉතාමත් වැදගත්. මේ පාඩමෙන් පස්සේ මේ ඉස්කෝලේදී මේ පාඩම කරද්දී පුතාලට පාසලේදී ඉතාමත් පහසුවෙන් මේක අවබෝධ කරගන්න අත් වෙලක් උදව්වක් වේවි. එහෙනම් හැමෝටම වණක්කම්. හැමෝම ශිවන්ති ඩෙමින් ක්ලාස් YouTube channel එකව සමග සම්බන්ධ වී සිටින්න.